කලින් සෙෂන් එකේ කිව්වා වගේම අපි අලුතෙන් තව කොහොමද ඔයාලට HyperVice එකක් ඉන්ස්ටෝල් කරන්න අපි ගන්න HyperVice එක තමයි virtual box ඒක උඩ L Ubuntu කොහොමද ඉන්ස්ටෝල් කරන්න L Ubuntu කියන්නේ ඇත්තටම light Ubuntu මොකද අර light weight package එකක් ඕනේ අපිට ඉන්ස්ටෝල් කරන්න නැත්නම් ඔයාලට සමහර වෙලාවට ලොකු Ubuntu instance එකක් වගේ දැම්මහම ටිකක් processor එක අඩුයි නම් ටිකක් අමාරු වෙන්න පුළුවන් වැඩ කරන්න. ඒකින්ද අපි light Ubuntu කොහොමද virtual box උඩ install කරන්නේ. එතකොට කොහොමද අපි පුටි වලින් පුටි හරි මොකක් හරි tool එකකින් SSH කරලා කොහොමද අපි ඒ Ubuntu server එකට connect වෙන්නේ. කොහොමද අපි snapshot එකක් ගන්නෙ. අන්න ඒ වගේ දේවල් තමයි අපි අද අරගෙන ආවේ. හරි අපි බලමු මොනවද දැන් මේ වැඩේට ඕනි කියලා මුලින්ම. හරිද අපිට ඕනි මම පල්ලෙහා description box එකේ දානවා මේ download කරන sources ටික ඔයාලට පුළුවන් එතනින් download කරගන්න. හරි අපි වැඩේ පටන් ගන්න කලින් අපිට පොඩි support එකක් දෙන්න. ඒකෙන්ද අපිව like කරලා subscribe කරලා අපේ bell icon එක click කරලා තියාගන්න. ඕකේ අපි වැඩේ පටන් ගමු. එතකොට අපි L Ubuntu 24.04 image එක download කරගන්නවා. ඊට පස්සේ පුටි කියන tool එකෙන් අපි කොහොමද SSH කරන්නේ මම තවත් tools ටිකක් පෙන්නන්නම් ඊට අමතරව අනිත් එක තමයි virtual box කියන්නේ HyperVice එක හරි අපි මුලින්ම HyperVice එක install කරමු මොකක්ද අපි මුලින්ම කරන්න ඕනේ නිකන් මේක අර අනිත් exe වගේම double click කරලා install කරගෙන යන්න මම මේක ස්ටාර්ට් කරාට ඔයාලට පෙන්නනවා මෙතන කම්පියුටර්ස් තුනක්. මේ තුන ඇත්තටම ඔයාලගේ කම්පියුටරේ නෑ. මොකද මම මේ කලින් හදපු virtual machines තුනක් තමයි පෙන්වන්නේ. එතකොට අපි බලමු කොහොමද අපි virtual machine එකක් හදාගන්නේ කියලා. ඔයාලා යන්න machines වලට. ඊට පස්සේ new එකේ ඔයාලට මෙතන ඔයාගේ path එක ඕනනම් මාරු කරන්න පුළුවන්. නම දෙන්න මොකක්ද නම? L Ubuntu. මොකක් හරි කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කැමති path එක select කරගන්න පුළුවන් ඊට පස්සේ ISO image එක අපි අර download කරපු image එක තියෙනව නේද මෙන්න මේ L Ubuntu අන්න ඒක mount කරන්න මෙතෙන්ට ඊට පස්සේ ඔයාලට type එක Linux කියලා automatically select වෙනවා Windows එකක් දානවා නම් Windows කියලා select වෙනවා හරිද මේ settings ටික ඒ විදිහට තියලා ඔයාලට ඕනි නම් ඔයාලට CPU memory වැඩි කරගන්න පුළුවන් මෙන්න මෙතනින් GB 4ක් දෙන්න පුළුවන් නැත්නම් GB 8ක් දෙන්න පුළුවන් කැමති ගාන CPUs ගාන වැඩි කරගන්නත් පුළුවන් hard disk එකේ size එක ඔයාලට මෙතනින් දෙන්න පුළුවන් 25ක් දැන් default තියෙන 25 ඔයාලට ඕන නම් GB 50ක් දෙන්නත් පුළුවන් 100 GB දෙන්නත් පුළුවන් කැමති size එකක් දෙන්න එතකොට මෙතන තියෙනවා pre allocates full size කියලා හරිද මේ ටික් එක දැම්මොත් ඔයාගේ hard disk එකේ GB 25ක් කෙලින්ම යුටිලයිස් වෙනවා. හැබැයි මේ ටික් එක නොදා හිටියොත් ඔයාගේ පාවිච්චි වෙන ඒ කියන්නේ virtual machine එකේ පාවිච්චි වෙන GB ගාන විතරයි මේ hard disk එකෙන් යුටිලයිස් කරගන්නේ. ඒ කියන්නේ megabyte ගානක් නම් megabyte ගාන විතරයි. ඒ කියන්නේ thin provisioning thick provisioning කියන එක තමයි ඔය කියන්නේ. පොඩ්ඩක් ඉන්නවා මම පෙන්නන්න ඔයාලට තේරුන්නේ නැත්තම්. ඔයාගේ hard disk එක මේ විදිහට තියෙන්නේ. එතකොට ඔයාගේ disk management එකට ගිහිල්ලා disk එක මෙහෙම ගත්තාම මේකේ 100 GB තියෙනවා නම් ඒ කියන්නේ disk එක 100 GB නම් ඒ කියන්නේ partition එක 100 GB නම් මේ ඔයා හදන VM server එකේ size එකට 75 කියලා හිතන්නකෝ 75 GB නම් pre allocated දුන්නහම මේ 75ම utilize වෙනවා partition එකේ pre allocate කරලා නැත්තම් ඔයාගේ utilize වෙන්නේ මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් මේ ඒ කියන්නේ ඒ වෙලාවේ utilize වෙන ප්‍රමාණය විතරයි හැබැයි පස්සේ grow වෙනවා මොකද ඔයාලා files හදත් මොනවා හරි data add කරොත් ඒ data ටික මේකට add වෙනවා. හරිනේ. හරි. ඒක ඕකේ තියෙන ප්‍රශ්නේ තමයි හැබැයි හදිසියෙ හරි ඔයාගේ VM එකේ size එක grow ලොකු ප්‍රශ්නයක් වෙනවා. හරි. හරි ඊට පස්සේ මෙතන අපි finish කරා. මේක අපි දැන්
virtual machine එක හැදිලා ඉවරයි. මේ තියෙන්නේ virtual machine එක. දැන් අපි මොකද කරන්නේ? start කරන්න ඕනේ මේ virtual machine එක. ඔයා කම්පියුටරේ power button එක ඔබන්න. මෙන්න ඔබනවා මම දැන් power button එක. හරි. එතකොට ඔයාට පෙන්නයි console Linux computer එකේ monitor එක. මේ තියෙන්නේ monitor එක. දැන් මෙතන options කීපයක් තියෙනවා. එකක් try or install Ubuntu. හරි. අපි try or install Ubuntu දෙමු. එතකොට අපිට Ubuntu live boot කරලත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕන install කරන්නත් පුළුවන්. දැන් මේක boot වෙද්දි මේක live boot එකක් විදිහට තමයි open වෙන්නේ. ඒ කියන්නේ install වෙන්නේ නැහැ. හැබැයි CD එකෙන් input කරපු image එකෙන් computer එක boot වෙනවා. මේ දැක්කද? මෙන්න මේක boot වෙලා තියෙනවා. දැන් අපි try the install ද කැමති නම් try කරන්න පුළුවන් නිකන් බලන්න ආසාවට. දැක්කද මේ? දැන් මේක install වෙලා නැහැ. මේ කම්පියුටරේ වෙන ඩිස්ක් එකක් තියෙනවා නම් ඒක පෙන්නයි. install වෙලා නැහැ. install කරන්න ඕන නම් ඔයා මේ install Ubuntu කියන option එකට යන්න ඕනේ. ගියයින් පස්සේ ඔයාට පෙන්නනවා language එක select කරගන්න පුළුවන්. next. ඊට පස්සේ අපිට මේ මෙතන view වල scaled mode දැම්මහම display එකේ size එකට මේ screen එක එනවා. හරි. next. location එක keyboard එක. ඊට පස්සේ මෙතන අහනවා installation mode. full installation. all applications in the normal installation and all extra third party packages listed below. මේකෙදි කියන්නේ මොකද්ද? full එකේදී අපිට අර සාමාන්‍යයෙන් install වෙන packages ටික ඔක්කොම install වෙනවා. එතකොට normal installation එකේදී web browser එකයි utilities office package ඔය වගේ පොඩි software ටිකක් install වෙනවා. minimal installation එකේදී ඔය මොකුත් නැහැ. desktop environment එක විතරයි අපිට ඕනේ නම් අපිට ඕන packages install කරගන්න පුළුවන්. හරිනේ තේරුණානේ? හරි. next erase disk. අපිට පුළුවන් disk එක format කරලා මේ අවශ්‍ය විදිහට මේක ඇත්තටම මම partition කියලා part එකක් කරනවා. එතනදී ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද hard disk එක partition කරන්න කියලා. ඒ කියන්නේ කොහොමද මොනවද තියෙන part boot, root, home, swap ඔය වගේ එක partition types තියෙනවා මේ Linux වල. එතකොට ඒ ටික මම කරනවා අපිත් එක්ක රැඳිලා ඉන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද partitions වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ අපි බලමු මේක install කරන්න මෙන්න මේ disk එකට. අපි මෙතනින් disk එක select කරා erase disk. next. ඊට පස්සේ ඔයාගේ නම ඊට පස්සේ මෙතන log වෙන නම password එකක් දෙන්න. මෙතන computer name එක ඔයාට කැමති නමක් දෙන්න. ඒක තමයි computer එක boot වුණාම ඔයාට පෙන්නන නම. එතකොට කැමති password එකක් දෙන්න. මම නම් දෙනවා 1 2 3 4 5 6. ඔය වගේ පොඩි password දෙන්න එපා. මේක production නම් ඔයාලා පාවිච්චි කරන්න. හරි. next. install now. හරි දැන් ඉතින් ඉන්ස්ටෝල් වෙනවා. ඉන්ස්ටෝල් වෙනකන් ඉතින් ඔයාලා බලාගෙන ඉන්න ඕනේ. ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන ස්පෙસિෆිකේෂන්ස් අනුව ඉන්ස්ටෝල් වෙන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. හරිද? මේක ඉන්ස්ටෝල් වෙන අතරතුර මම දෙයක් ඔයාලට කියලා දෙන්නම්. VM වල තියෙන ලොකුම වැදගත්කමක් තමයි ලොකු බෙනිෆිට් එකක් තමයි ස්නැප්ෂොට් කියන එක. දැන් අපිට ෆිසිකල් කම්පියුටර් එක මම අද වැඩ කරනවා. හෙට මම සිස්ටම් එක ටෙස්ට් කරද්දි ඔපරේටින් සිස්ටම් එක කරප්ට් වෙනවා. ඒ වගේ වෙලාවට ඔයා මොකද කරන්නේ? ආයෙ ඔයා ඒක රිසෝල්ව් කරන්න ඕනි නේද? මොනවා හරි ක්‍රමයකට ඔයා ට්‍රබල් ෂූට් කරන්න ඕනි. සමහර වෙලාවට ට්‍රබල් ෂූට් කරගන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා. hard disk එකේ data corrupt වෙලා boot වෙන්නේ නැහැ operating system එක data missing වෙලා මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ. හැබැයි අන්න ඒක නවත්ත ගන්න අපිට මොකද්ද virtual computers වල තියෙන ප්‍රධානම benefit එක virtual machines වල අපිට තියෙනවා snapshot කියලා tool එකක්. ඒකෙන් මොකද්ද වෙන්නේ? මේ 16 වෙනිදා තියෙන මගේ data 16යි 4යි 2025. දැන් මම හෙට වැඩ කරනවා. නේ 17 මේ මං හෙට වැඩ කරපු data ටික. අනේ මගේ සර්වර් එක මෙන්න මේ දවසේ ක්‍රෑෂ් වෙනවා. නේ
මේ දවසේ ක්‍රෑෂ් වෙනවා. මෙන්න මේ දැන් data ටික මේ ක්‍රෑෂ් වෙලා දැන් සිස්ටම් එක මට ඔන් කරගන්නත් බෑ මුකුත් කරගන්න බෑ. මම ගහලා තියෙනවා ස්නැප්ෂොට් එකක් 16 වෙනිදා මේ තියෙන්නේ. මෙන්න මෙදා මං ස්නැප්ෂොට් එකක් ගහලා තියෙනවා. මම මොකද කරන්නේ? මට පුළුවන් මගේ කම්පියුටර් එක මෙන්න මේ ස්නැප්ෂොට් එකට රිවර්ට් කරන්න. තේරුණාද? එතකොට පොඩි ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මේ data ටික මිසින් වෙනවානේ. මෙන්න මේ data ටික නැති වෙනවා මට. හැබැයි මේ data ටික නැති වුණාට මෙතෙන්ට වෙනකන් තිබ්බ data ටික තියෙනව නේද? මෙන්න මේ point එකට වෙනකන් තිබ්බ data ඔක්කොම තියෙනවා. machine එක revert කරාම. අන්න ඒක ලොකු advantage එකක් අපි virtual machines පාවිච්චි කරන එකේ. මම පෙන්නන්නම් අන්තිමට කොහොමද අපි snapshot එකක් ගහන්නේ ඒක revert කරන්නේ කොහොමද කියලා virtual box වල. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් VMware workstation එකක් නම් නැත්නම් Proxmox එකක් නම් ESXi එකක් නම් Hyper-V එකක් නම් පාවිච්චි කරන්න ඔය හැම එකටම ඔය වැඩේ කරන්න පුළුවන්. right? අපි මේක install වෙන අතරතුර අපි putty එකත් install කරගෙන තියාගමු. මේ putty exe එක double click කරලා ඔයාට install කරගන්න පුළුවන් putty එක. හරි. මගේ නම් install කරලා තියෙන හින්දා මේකේ open වෙනවා. ඔයාලට නිකන් අර සාමාන්‍ය software එකක් install කරගන්නවා වගේ install කරගන්න පුළුවන්. හරි ඔයාලට දැකින්න පුළුවන් දැන් මෙතන all done කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ Ubuntu has been installed on your computer. You may now restart into your new system or continue using the Ubuntu live environment. අපිට live environment එක ඕනේ නැහැ නේද? ඒකින්ද අපි මේක restart now tick එක දාලා done කරනවා. done කරාම ඔයාලට පොඩි ප්‍රශ්නයක් එනවා. image එක අයින් කරන්න කියලා warning එකක් දෙනවා. මේ please remove the installation medium. Press enter. Then press enter. ඒකින්ද නිකන් enter එක වන්නේ. එතකොට මෙහා restart වෙලා එයි ගන්නට. මේ window එකේ ඔයා ඉද්දි ඔයාට එළියට එන්න විදියක් නැත්තම් ඔයාට කරන් තියෙන්නේ වම් පැත්තේ control එකයි alt එකයි දෙකම එකපාර ඔබපුවාම මේ ඔයා මේ Ubuntu machine එකෙන් එළියට එනවා. හරිද? හරි. අපි බලමු password එක ගහලා මං ගහුවේ 1 2 3 4 5 6. අන්න මගේ machine එක දැන් boot වෙලා තියෙන්නේ. හරිනේ. මම දැන් මොකද්ද කරන්න යන්නේ ඔයාට? putty වලින් කොහොමද මේකට log වෙන්නේ කියලා පෙන්වන්න යන්නේ. මුලින්ම අපි මේකේ IP address එක බලා ගන්න ඕනේ. මෙතනින් ඔයාට මේ mark එක click කරලා right click කරලා මේකේ connection information වලට ගියාම wired connection වලට ගියාම IP address එකක් පෙන්වනවා. හරිද? එතකොට මේකේ පෙන්වනවා IP එකක් 10.2.15. networking modes තුනක් ගැන මම එදා කිව්වා. bridge mode, NAT mode, අනිත් එක hosted only. එතකොට ඔයාට ඒව මතක නැත්තම් බැලුවේ නැත්තම් දන්නේ නැත්තම් ඔයා යන්න අර වීඩියෝ එකට බලන්න. description box එකේ ඒ URL එක තියෙනවා. හරි. ඒකින්ද දැන් මගේ network එකේ මගේ IP එක බලන්න මට පුළුවන් command prompt එක අරගෙන ඒකේ IP config කියලා command එක ගහලා මට බලා ගන්න පුළුවන් මගේ IP එක. මගේ IP එක තියෙන්නේ 192.168.8.115. හැබැයි මේ කම්පියුටරේ IP එක මොකද්ද? 10.0.2.15. මේක බලා ගන්න තව ක්‍රමයක් තියෙනවා. මෙතන right click කරලා desktop එක open new terminal. ඒ කියන command එකෙන් බලා ගන්න පුළුවන් IP address නැත්නම් IPA. මේ command එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ IP එක බලා ගන්න. මොකක්ද IP එක? මෙන්න මේක මේ. නැත්නම් මෙතනින් connection information. මේක දැන් NAT වෙලා තියෙනවා. NAT වෙනවා කියන එක ඔයාට බලා ගන්න පුළුවන් කලින් වීඩියෝ එකෙන්. හරි. අපි බලමු මේක කොහොමද bridge mode එකට හරවන්නේ කියලා. අපි යනවා මෙන්න මේ primary window එකට ගිහිල්ලා Ubuntu කියන එක right click කරලා settings යනවා. settings වල තියෙනවා network කියලා. මේකේ මේ attach to NAT. ඒක අපි bridge adapter කියන එකට click කරලා අපේ network interface එක. මම wireless එකේ ඉන්න හින්දා මම wireless එක select කරනවා.
ඔයාලා වයර් එකක් නම් ගහගෙන තියෙන කම්පියුටරේට ඔයා වයර් එක සිලෙක්ට් කරලා මේක ඕකේ කරන්න. හරි. ඕකේ කරලා මෙන්න මේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් එක ඩිස්කනෙක්ට් කරලා ආයෙ කනෙක්ට් කරන්න. දැන් ඔයාට IP address එකක් ඉෂුව වෙයි. මේ තියෙන්නේ 8 IP එකක්. දැන් මගේ නෙට්වර්ක් එකේ IP එක 192.168.8.115. මේ කම්පියුටරේ 8.170. අන්න දැන් මට පුළුවන් මේ කම්පියුටරේට රිමෝට් ලොග් වෙන්න. ලොග් වෙන්න බැරි වුණොත් ඒකට හේතුව අපි පස්සේ බලමු. හරි. දැන් මම පුටි ඕපන් කරන්න යන්නේ. ඔන්න මම පුටි ඕපන් කරා. දැන් මට ඕනි බලා ගන්න මේකේ IP එක 192 168.8.170. හරි. ඔන්න මම ලොග් වෙන්න යන්නේ. දැන් මට ලොග් වෙන්න බෑ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? අපි බලමු මේකේ SSH වැඩ කරන්නේ නැතුව ඇති. මේකේ කමාන්ඩ් එක මතක තියාගන්න වෙනවා. systemctl status මේවා මම ඊළඟට දාන වීඩියෝස් වලත් පෙන්නනවා. SSH හරි. මෙතන අපිට sudo password for Jenks. sudo password එක අපි අර Jenks කියන user ට හදපු password එකමයි ගහන්න ඕනේ. හරි. unit SSH service could not be found. ඒ කියන්නේ මේ අපි install කරේ minimal OS එකක්. SSH කියන service එක නැහැ. සාමාන්‍යයෙන් වෙන server OS එකක් වගේ install කරොත් ඒක තියෙනවා. හැබැයි මෙතනදී නැහැ. ඒකින්ද ඔයා ඒ service එක install කරගන්න ඕනේ. ඒකට sudo apt මුලින්ම update කරන්න ඕනේ අපි operating system එක. update ඒ කියන්නේ අපේ තියෙනවා repos කියලා જાතියක්. අන්න ඒ repos ටික refresh වෙන්න තමයි අපි update කරන්නේ. හරි. දැන් අපි install කරමු අපේ package එක. sudo apt install open ssh server. ඔන්න දැන් මගේ SSH server එක install වෙන ගමන් තියෙන්නේ. හරි දැන් install වෙලා තියෙන්නේ. මට දැන් ආයෙ බලා ගන්න ඕනේ අර service එක වැඩ කරනවද කියලා. status SSH. මෙන්න දැන් service එක තියෙනවා. ඉස්සෙල්ලාවේ අපිට මොකද්ද? මෙන්න මේ error එක. unit SSH service could not be found. හැබැයි දැන් service එක තියෙනවා මේ මොකක් හරි එනවා. හැබැයි ඒක inactive තියෙන්නේ. inactive dead. ඒ කියන්නේ මේක start වෙලා නැහැ service එක. අපි start කරන්නේ මොකද්ද කරන්නේ? start SSH. මෙන්න මේ command එක ගහන්න. අන්න දැන් බලමු status එක. දැන් active වෙලා තියෙන්නේ මේ active running. ඊට පස්සේ අපි Q එක ගහලා මේකෙන් එළියට යනවා. ඔයාලට server එක restart කරාම disable state එකේ තියෙන්නේ දැනට. ඔයාට enable කරන්න ඕන නම් ඒක startup එකේදීම load වෙන්න ඕන නම් SSH service එක enable කියන command එක ගහන්න. අන්න දැන් ඔයා කොච්චර මේක restart කරත් SSH actively run වෙනවා. හරි අපි බලමු දැන් මේකට දැන් ආයේ අපි log වෙලා වැඩ කරනවද කියලා. මෙතන restart session මේක right click කරා restart session නැත්නම් ආයෙ පුටි එකක් open කරගෙන ඔයාට පුළුවන් මෙතන IP address එක ගහලා load කරන්න. මම ලේසියට ඉතින් මේක කරනවා. අන්න දැන් එනවා පුටි security alert එකක් accept. හරි දැන් බලමු genx 1 2 3 4 5 6 අන්න log වුණා මං කම්පියුටර් එකට. IP address එක මෙන්න මේක. හරි මම මෙතන ෆයිල් එකක් හදන්නම් මේ ඩෙස්ක්ටොප් එකේ. ඔයාට ෂුවර් කරගන්න මේ කම්පියුටරේටම තමයි ලොග් වෙලා තියෙන්නේ කියලා පෙන්වන්න මම මෙතන ෆයිල් එකක් හදන්නම්. ඔන්න මේ ඉන්නේ මම ඩෙස්ක්ටොප් එකේ. හරිද? අපි බලමු ඩෙස්ක්ටොප් එක. genx එකට ගියා ඩෙස්ක්ටොප්. right click කරා folder properties home genx desktop. මේ තියෙන home genx desktop. CD මේවා ඉතින් පස්සේ අපි බලමු කොහොමද මේවා කරන්න කියලා නේ.
දැන් මං ඉන්නේ කොහෙද? home gen x desktop. home gen x desktop. එතකොට මට මේ ෆයිල් මෙතන තියෙන ෆයිල් ටිකත් බලන්න පුළුවන්. නේ? දැක්කද? කම්පියුටර් එක තියෙනවා. L Ubuntu කියන මැනුවල් එක තියෙනවා. network. එතකොට ඔයාට තේරෙනවා මම මේ desktop එකේ තමයි ඉන්නේ කියලා. හරි මම මෙතන පොඩි ෆයිල් එකක් හදන්නම්කෝ මේක. myfile.txt. දැක්කද එකපාරටම ෆයිල් එක හැදුනා මේ? මේකේ මුකුත් නැහැ මම මුකුත් කන්ටෙන්ට් එකක් දාලා නැහැ. ඔයාට ඕන නම් මම පොඩි කන්ටෙන්ට් එකක් දාලා පෙන්නන්නම්. හරි බලමු මම ගැහුවේ මොකද්ද? welcome to the linux world. හරි නේද? මගේ ෆයිල් එකම තමයි මේ තියෙන්නේ. හරි. ඕක තමයි සාමාන්‍යයෙන් අපි VM එකක් දාලා access කරන remotely access කරන්නේ මේ putty කියන tool එකෙන්. එතකොට තව MobaX කියලා මෙන්න මේ tool එක තියෙනවා. මේකත් ඇත්තටම ගොඩක් හොඳ tool එකක්. ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකේ ෆ්‍රී version එකක් තියෙනවා. ෆ්‍රී version එකේ ඇත්තටම limitations තියෙනවා. MobaX term. මේ තියෙන්නේ මෙන්න මේ tool එක. මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේකත් ගොඩක් හොඳ tool එකක්. ඔයාගේ session save කරලා තියාගන්න පුළුවන්. හරි. අපි බලමු දැන් snapshot එකක් කියන්නේ මොකද්ද? මෙතන මෙන්න මේ icon එක click කරලා නැත්නම් මේ take කියලා තියෙන මෙතනින් අපිට snapshot එකක් ගහන්න පුළුවන්. ඕකේ. ඔන්න දැන් taking online snapshot. ඔන්න දැන් snapshot එක වැදිලා තියෙන්නේ. හරිනේ. දැන් මම මෙතන හදනවා ෆයිල් එකක් තව ෆයිල් එකක්. mkdir directory එකක් හදනවා. my test dir කියලා directory එකක්. ඔයාට ඒක බලන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඒ ඩිරෙක්ටරිය හදලා තියෙන්නේ. හරි. දැන් මම මේ OS එක දැන් මම ස්නැප්ෂොට් එක ගහද්දි මේ ෆයිල් ෆෝල්ඩර් එක තිබ්බේ නැහැ නේ. දැන් මම රිවර්ට් කරන්න යන්නේ මගේ පරණ ස්නැප්ෂොට් එකට. එතකොට ඒක ගැහුවට පස්සේ තමයි මම මේ ෆෝල්ඩර් එක හදන්නේ. මම මේ ස්නැප්ෂොට් එක රිවර්ට් කරොත් මේ ෆෝල්ඩර් එක නැති වෙන්න ඕනේ. නේද? මේ ඩිරෙක්ටරිය නැති වෙන්න ඕනේ. හරි අපි බලමුකෝ. මෙන්න මේ ඩිරෙක්ටරි එක. මෙන්න මේ ඩිරෙක්ටරි එක නැති වෙන්න ඕනේ. හරි අපි බලමුකෝ කොහොමද මේක නැති වෙනවද නැද්ද කියලා. මේ virtual box වල පොඩි දෙයක් තියෙනවා. ඔයා VM එක shut down කරන්න ඕනේ. ඔයාට snapshot එක revert කරන්න නම්. ඕනනම් ඔයාට මෙතනින් stop power off කරන්නත් පුළුවන්. නිකන් අර කම්පියුටර් එක කරන් ගියාම off කරනවා වගේ. හරි. snapshot restore. මේ ටික් එක අයින් කරන්න. මොකද එයා කියන්නේ මැෂින් එකේ ස්නැප්ෂොට් එකක් ගහලම රිවර්ට් කරන්නද කියලා අහන්නේ. එහෙම ඕනේ නැහැ මට. ඒකින්ද මම රීස්ටෝර් කරනවා. හරි දැන් බලමු අපි. ඔන්න රීස්ටෝර් කරලා දැන් කම්පියුටර් එක ඔන් වෙන ගමන් තියෙනවා. මෙන්න. දැන් බලපුවා අපේ අර ෆෝල්ඩර් එක මේ ෆෝල්ඩර් එක මිසින්. දැක්කද? ඩිරෙක්ටරි එක මිසින්. ඒ කියන්නේ දැන් ස්නැප්ෂොට් එක රිවර්ට් වෙලා තියෙන්නේ. දැක්කද? අර ෆෝල්ඩර් එක ඩිරෙක්ටරි එක නැහැ. ඉස්සෙල්ලා තිබ්බා මෙතන my test dir කියලා ඩිරෙක්ටරි එකක්. අපි ඩෙස්ක්ටොප් එකේ ඉඳලා ls එකක් ගහපුවාම list එකක් ගහපුවාම දැන් මේකේ ඒක නැහැ. අනිත් ටික ඔක්කොම තියෙනවා. දැක්කද? virtual box කියන hypervisor එක උඩ අපි කොහොමද L Ubuntu එකක් deploy කරගන්නේ. ඉතින් අපි ඊළඟට network part එකකින් අපි සම්බන්ධ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.